මාතර වෙඩි තැබීමකට සැකපිට රැප් ගායක ෂාන් පුතා අවියක් සමග අත්අඩංගුවට. ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ෂාන් පුතා හෙවත් කෞෂාන් ගුණරත්න නැමැත්තා මිලිමීටර් 9ක වර්ගයේ ගිනි අවියක් සමගින් අද අත්අඩංගුවටගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය නිවේදනය කර තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම මීකට අරලි උයන ප්‍රදේශයේ සිදු කර ඇත. පොලිස් මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු අනුව සැකකරු වන රැප් ගායකයාට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකුද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇත. ඒ අතර සැකකාර රැප් ගායකයාගේ කළමනාකරු බව කියන පුද්ගලයෙකු මෙන්ම මන්නාරම පොලිස් කොට්ටාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපරවරයෙක්ද වේ. විමර්ශන වලින් හෙළි වී ඇති ආකාරයට අදාළ කිනියවිය ලබා දී ඇත්තේ මෙම පොලිස් කොස්තාපරවරයා විසින් බව තහවුරු වී තිබේ. සැකකාර පොලිස් කොස්තාපරවරයා මීට පෙර මාතර කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේදී මෙම ගිනි අවිය සොරාගෙන පසුව ඒ රැප් ගායකයාට ලබා දී ඇති බව චෝදනා එල්ල වී ඇත. පොලිසිය පෙරතුර සඳහන් කරන්නේ පසුව සැකකාර පොලිස් කොස්තාපරවරයා මන්නාරම පොලිස් කොට්ටාශයේ ස්ථාන මාරුවක් ලැබ යාමෙන් අනතුරුව මෙම ගිනි අවිය පිළිබඳ තොරතුරු හෙළ වී ඇති බවයි. මන්නාරම කොට්ටාශයේ අපරාධ විමර්ශන ඒකකයේ මගින් සිදු කළ ප්‍රශ්න කිරීම හරහා ලබාගත් තොරතුරු මත පදනම්ව සැකකාර රැප් ගායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හෝමාගම මූලස්ථානයේ පොලිසිය තවදුරටත් සඳහන් කර ඇත. මාතර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධයෙන් ගිනි අවිය ෂාන් පුතා සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ ගිනි අවිය හමු වී ඇති බවද පොලිසිය පවසයි. එම ගිනි අවිය පිළිබඳ ලද තොරතුරක් මත මන්නාරම කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණ ඇතැයිද පොලිසිය පවසයි.